මේ පරිසරය හිතට ගේන්නේ හරිම සුවදායක හැඟීමක්. සුරංගනා ලෝකයක් වගේ ලස්සන මේ පුංචි කඳු පාර දිගේ ඔයාලත් එන්නද අපිත් එක්ක ඇවිදින්න. රතු පාටින් කහ පාටින් පාට කරපු මේ පුංචි ලස්සන පරිසරය දිහා අපි දෙන්න ටික වෙලාවක් බලාගෙන හිටියා. කිසිම කලබලයක් නැති ඈතින් ඇහෙන ගෙජ්ජි සද්ද, ගස්වල කොළ සද්ද එක්ක ඒ දැනෙන සීතල සුළඟ අපිට කියලා දෙන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? මීදුමෙන් වැසී කඳු යාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිපි කැවී නීල නිල්ලයේ රතු රෝස මල් පිපි අපි වාගේ ආදරෙන් ඉනෙහි විලං වෙවි ලාහිරුගේ සිවනේ විඩානිවා ඒ සුවයේ නැලවෙන්න අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් මේ පුංචි මල් වැටුණු අඩි පාර දිගේ අපි දෙන්න ඉස්සරහටම ගියා. මේ පුංචි මල් පුංචි සමනල්ලු ජීවිතය ආදරය ගැන පාඩම් ගොඩාක් අපිට කියලා දෙනවා. දෙනුවන් පුරා ඔබ විඳ කන්නේමි හදවතින් ගැහැණු ළමයෙක් විදිහට මගේ ජීවිතේ තිබ්බ ලොකුම ආසාවක් තමයි ඍතු වෙනස් වෙන ලස්සන පරිසරයක ජීවත් වෙන එක. සරත් සමය ඉවර වෙලා සීත සමය එන බව දැන් නම් හොඳටම දැනෙන්න පටන් අරන් තියෙන්නේ. ඉස්සරහට හිමින් ඇවිදගෙන යනකොට අහසත් අද හරිම ලස්සනයි නේද කියලා මට හිතුණා. හරිම නිදහස්, හරිම පැහැදිලි. අපි හැමෝගෙම ජීවිතත් ඒ විදිහට තියෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරා. ගොඩක් හවස් වෙලා නිසා අපි දෙන්න අපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඒ එනකොට මට හිතුණු දෙයක් තමයි අපිට ජීවිතේ සතුටු වෙන්න මහා ලොකු දේවල් ඕනි වෙන්නේ නෑ නේද කියලා. මේ ලස්සන සරත් සමය අපිට කියා දෙන පාඩමත් ඒකම තමයි. දරා ගැනීම කොච්චර අමාරු වුණත් වසන්ත කාලය එන බව දැනගෙන ලස්සනට ජීවත් වෙන්න ඕනි කියන දේ. අපි දෙන්න ආසම සින්දුවකුත් අහන ගමන් අපේ ජීවිතයට තවත් ලස්සන මතක පිරුණු දවසක් මේ විදිහට ගෙවන්න අපිට පුළුවන් වුණා. ඉතින් අපේ ජීවිතේ තවත් සුන්දර දවසක් වෙනුවෙන් අපි එනකම් ඔයාලත් පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්න. Thank you.